ඔයාට කැමරා එකක් ඕන. හැබැයි නෝමල් කැමරා එකක් නෙවෙයි. ඔයා රෙකෝඩ් කරන හැම ඇන්ගල් එකක්ම කැප්චර් කරගන්න පුළුවන් කැමරා එකක් නම් ඔයා හෙව්වේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. අද අපි කතා කරන්න යන්නේ ඒකට හොඳ එක්සාම්පල් එකක් ගැන. ඒ තමයි Insta360 X4. මේක බලද්දි පොඩි ඇක්ෂන් කැමරා එකක් වගේ පෙනුනට මේකේ තියෙන biggest advantage එක තමයි 360 degree video recording. ඒ කියන්නේ කැමරා එක පොයින්ට් කරලා රෙකෝඩ් කරන්න කලින් perfect angle එක හොයන්න ඕනේ නැහැ. රෙකෝඩ් කරලා ඉවරලා තමයි ඔයාට ඕන angle එක choose කරන්න ඕනේ. ඉතින් Insta360 X4 එක ඇත්තටම worth video quality එක කොහොමද? battery එක කොච්චරද? අපි අද මේ වීඩියෝ එකෙන් ඒ හැම දේ ගැනම කතා කරමු. Design and build quality. මුලින්ම අපි කතා කරමු කැමරා එකේ ඩිසයින් එක ගැන. Insta360 X4 එකේ ඩිසයින් එක සිම්පල් ආකාරයකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අතේ තියන්ගෙන යන්නත් ඉතාම පහසුයි. ඒ වගේම තමයි ට්‍රැවල් එකකට අරගෙන යන්නත් ඉතාම පහසුයි. මේකේ දෙපැත්තම කැමරා ලෙන්ස් තියෙනවා. ඒ ලෙන්ස් දෙකෙන් කැප්චර් වෙන ෆොටේජ් එක කම්බයින් කරලා තමයි අපිට 360 ඩිග්‍රී වීඩියෝ එකක් ලැබෙන්නේ. ඒ කියන්නේ කැමරා එක ඉස්සරහට විතරක් නෙවෙයි. කැමරා එක වටේම තියෙන දර්ශන එකපාර කැප්චර් කරගන්න මේ කැමරා එකට පුළුවන්. තව ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි කැමරා එකේ ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එක. සෙටින් චේන්ජ් කරන්න, ෆොටේජ් රිවිව් කරන්න වගේ කැමරා එකෙන් කළ හැකි මූලික දේවල් මේ ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකේ අපිට කරගන්න පුළුවන්. 8K 360 වීඩියෝ. හරි, දැන් එමු X4 එකේ biggest selling point එකට. ඒ තමයි මේකේ 4K 5.7K වගේම 8K 360 degree video record කරන්න පුළුවන් වීම. මේකෙන් 360 footages high resolution එකෙන් record කරන්න පුළුවන්. ඒ කියන්නේ 8K 30 fps 5.7K plus 30 fps 5.7K 60 fps 4K 100 fps වගේ resolution වලින් record කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන coolම part එක resolution එක විතරක්ම නෙවෙයි. ඔයා කැමරා එකෙන් record කරන වෙලාවේ කැමරා එක point කරලා තියෙන පැත්ත ගැන වද වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් කියන්න. ඔයා බයික් එක රයිඩ් කරනවා කියලා හිතන්න. normal action කැමරා එකකින් record කරනවා නම් කැමරා එක අනිවාර්යයෙන්ම record කරන පැත්තට point වෙලා තියෙන්න ඕනේ. හැබැයි X4 එකෙන් ඔයා 360 record කරනවා නම් ඔයාට පුළුවන් edit කරන වෙලාවට ඔයාට front angle එකක්, side angle එකක්, back angle එකක් කැමති විදිහට select කරගන්න. Reframing. දැන් කතා කරමු මේකේ next interesting feature එක ගැන. ඒ තමයි reframing. මොකද මේ reframing කියන්නේ? සරලව කිව්වොත් ඔයා එක වීඩියෝ එකක් record කරලා පස්සේ ඒ වීඩියෝ එකෙන් different angles වල වීඩියෝස් හදාගන්න පුළුවන් වීම. උදාහරණයක් විදිහට travel vlog කරනවා නම් ඔයා විශේෂ දෙයක් වීඩියෝ කරන ගමන් එද්දි තව විශේෂ දෙයක් වුණා කියලා හිතන්න. ඔයාට පුළුවන් ඒ විශේෂ අවස්ථා දෙකම edit කරන වෙලාවේ වීඩියෝ ක්ලිප් දෙකක් විදිහට ගන්න. විශේෂයෙන්ම තනියම travel කරන අයට නම් මේ feature එක ගොඩක්ම useful වෙනවා. කෙටියෙන්ම කිව්වොත් reframing කියන්නේ කැමරා එක setup කරලා record කරලා පස්සේ editing වලදී best angle එක select කරගන්න පුළුවන් වෙන එකට. Action stabilization. Action කැමරා එකක් ගැන කතා කරනකොට stabilization ගැන කතා නොකරම බෑනේ. Insta360 X4 එකේ stabilization system එක නිසා walking, cycling, traveling වගේ කැමරා එක ගොඩක් සැලවෙන අවස්ථාවලදී උවද ගොඩක් හොඳ smooth video output එකක් මේකෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔයා කැමරා එක අතේ අරගෙන move වුණත් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ෂයික් එකේ සැලවෙන්න නොදී ස්මූත් වීඩියෝ එක ගන්න මේ Insta360 X4 කැමරා එක උදව් වෙනවා. ඒ වගේම ඇක්ෂන් ෂොට් වලට මේ කැමරා එක මාර්ම විදිහට ප්‍රයෝජනවත් වෙනවා. බයික් රයිඩ්ස්, හයිකින්, ට්‍රැවලින්, ස්පෝර්ට්ස් වගේ කන්ටෙන්ට් කරන කෙනෙක් නම් 360 degree recording එක stabilization combine වෙන එක කොහොමද ලොකු advantage එකක්. Invisible selfie stick. දැන් X4 එකේ මට personally interesting feature එකක් කියන්න. ඒ තමයි invisible selfie stick effect එක. Insta360 software එකෙන් selfie stick එක footage එකෙන් hide කරලා කැමරා එක පා වෙලා තියෙනවා වගේ effect එකක් create කරනවා. ඒකෙන් වීඩියෝ එක drone එකකින් shoot කරලා වගේ output එක ලබා දෙනවා. travel video වලදී මේක use කළාම super cool shots ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බයික් එකට හෝ වෙන දෙයකට කැමරා එක attach කරලා creative angles ගොඩක් මේ කැමරා එකෙන් try කරලා බලන්න පුළුවන්. Low light and image quality. හැබැයි කැමරා එකක් ගන්නකොට daytime quality එක විතරක් බලලා හරියන්නේ නැහැ.
low light performance එකත් වැදගත්. Insta360 X4 එකට daylight condition වලදී හොඳට details තියෙන වීඩියෝ output එකක් ලබා දෙන්න පුළුවන්. හැබැයි 360 කැමරා එක නිසා low light condition වලදී normal large sensor කැමරා එකක performance එක පහු කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා night shot ගන්නවා නම් lighting condition එක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. හොඳ lighting condition එකක් තියෙන location එකක වීඩියෝ කළොත් වීඩියෝ output එකේ quality එක පට්ට. Battery and everyday use. අපි දැන් බලමු battery life එක ගැන. X4 එකේ battery එක කලින් generation වලට වඩා ඒ කියන්නේ Insta360 X3 එකට වඩා improve කරලා තියෙනවා. හැබැයි ඇත්තටම battery life එක shooting mode එක resolution එක stabilization settings සහ air environment එක අනුව වෙනස් වෙනවා. ඒ නිසා travel එකකට හෝ දිග වීඩියෝ එකකට වගේ යනවා නම් spare battery එකක් හෝ power solution එක ළඟ තියෙන්නම ඕනේ. මොකද safe එකට. ඒත් normal day to day shooting වලට මේක practical camera එක. small size එක නිසා bag එකකට උනත් දාගෙන යන්න ලේසි. Durability and travel කරන කෙනෙක්ට තවත් important දෙයක් තමයි durability එක. Insta360 X4 එක IPX8 water resistant rating එකක් එක්ක එන නිසා කේස් එක නැතුව උනත් 10 meters දක්වා වතුරට භාවිතා කරන්න පුළුවන්. මේක නිසා outdoor use එකට හොඳ option එකක්. beach එකට ගියාම වැස්සකදී වගේම adventure trip එකකදී වගේ දේවල් වලදී මේකේ durability එක මාරම useful. Price. අපි දැන් බලමු මේකේ මිල ගණන් එහෙම. මේක මේ වෙද්දි ලංකාව තුල සාමාන්‍ය රුපියල් 1,65,500 සිට 1,50,000 දක්වා මිලක් වෙනවා. ටිකක් ගණන් උනාට මේක ඇත්තටම work කැමරා ගන්න නිසා ඒ ගන්නට සාධාරණයි. ඉතින් මේක තමයි Insta360 X4 ගැන අපිට කියන්න තියෙන්නේ. මේක ඔයා travel vlogger කෙනෙක් නම් action content කරනවා නම් bike ride කරනවා නම් solo creator කෙනෙක් නම් නැත්තම් normal camera එකකින් ගන්න බැරි creative angle try කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ගන්න හොඳ කැමරාවක්. ඔයා Insta360 X4 එක use කරලා තියෙනවා. ඔයාට හොඳ feature එක මොකක්ද කියලා comment එකකින් කියන්න. මේ වගේ tech camera සහ gadget videos තා බලන්න කැමති නම් channel එක subscribe කරලා video එකට like එක උදාගෙන යන්න. එහෙනම් තවත් tech video එකකින් හමු වෙමු. ඔයාලා ඔක්කොටම ජය වේවා.